නෙවෙයි. IMDb top list එකේ 9.2ක දැවැන්ත අගයක් වාර්තා කරලා තියෙන ඒ වගේම සත්‍ය සිදුමක් ඔස්සේ නිර්මාණය කරලා තියෙන ලෝකේ අංක 1 ඉන්දියන් ෆිල්ම් එක තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ෆිල්ම් එක අංක 1 බවට පත් වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ ලෝකයේ දිනපු මිනිස්සුන්ට වඩා ඉන්නේ පෙරදුන මිනිස්සු. අන්න ඒ විදියට ජීවිතේ පෙරදුන මිනිස්සුන්ට එතනින් එහාට යන්න ජීවිතේ දිනන්න මේ ෆිල්ම් එක ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මේ ඉන්දියන් ෆිල්ම් එකට ගහන්න ආපහු ඉන්දියන් ෆිල්ම් එකක් එන්නෙත් නැහැ කියලා තමයි චිත්‍රපට විචාරකයන් පවා මේ වෙද්දී අදහස් දක්වලා තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ෆිල්ම් එක මොන තරම් සුපිරි එකක්ද කියලා. වැඩි අගය කරන්න යන්නේ නැතිව මේ ෆිල්ම් එකේ තියෙන්නේ මොන වගේ කතාවක්ද කියලා මම මෙන්න මේ විදියට ඔයාලට අදහසක් දෙන්නම්. බොහොම දුප්පත් පවුලක තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. මේ තරුණ පිරිමි ළමයාගේ එකම හීනය තමයි IPS කෙනෙක් වෙන එක. නමුත් මේ තරුණ පිරිමි ළමයාට තියෙන්නේ ඒ හීනයට යන්න තියෙන ආසාව විතරයි. වෙනත් කිසිම දෙයක් මේ තරුණ පිරිමි ළමයා ළඟ නැහැ. IPS කෙනෙක් වෙනවා කියන එක සෑහෙන අමාරුයි. එතනට සෑහෙන දුරක් යන්න තියෙනවා කියන කාරණයක් මේ තරුණ පිරිමි ළමයා හොඳින්ම දන්නවා. ඉතින් මේ තරුණ පිරිමි ළමයාට තියෙන්නේ මොන වගේ හීනයක්ද කියලා ආච්චියම්ම හොඳින්ම දන්නවා. ඊට පස්සේ ආච්චියම්ම ඉතුරු කරගෙන තිබුණ මුදල් ටිකක් මේ තරුණ පිරිමි ළමයාගේ අතට දීලා කියනවා මේ සල්ලිත් අරගෙන කොහොම හරි ඔයාගේ හීනයට යන්න ආපහු ගෙදර එද්දී අනිවාර්යෙන් IPS කෙනෙක් වෙලා එන්න කියලා. ඊට පස්සේ මේ තරුණ පිරිමි ළමයා ආච්චියම්ම දුන්න සල්ලි ටිකත් අරගෙන ගෙදරින් පිටත් වෙනවා. ආපහු කොහොම හරි ගෙදර එන්නේ IPS කෙනෙක් වෙලා කියන ඒ හීනයත් එක්ක. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ජීවිතේ අන්තිම අඩියටත් වඩා පහළට වැටලා ඉන්න ඕනම කෙනෙක්ගේ ජීවිතයක් උනත් විනාශ කරන්න සමත් වෙලා තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2023 ආපු 12th Fail කියන හින්දි ෆිල්ම් එක. මම දන්නවා මේ ෆිල්ම් එක බලන ඔයා සමහර විට මේ වෙද්දි ප්‍රශ්නයක එහෙම නැත්නම් ප්‍රශ්න කිහිපයක හිර වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙයක් පටන් අරගෙන එරිලා එතනින් එහාට මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරි ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ඔයා වෙනුවෙන්ම තමයි මේ ෆිල්ම් එකෙන් ඔයාට තියෙන ප්‍රශ්න වලට නම් උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි. නමුත් ඔයාට ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න මේ ෆිල්ම් එක අනිවාර්යෙන් ලොකු ශක්තියක් වෙනවා කියලා අපි වගකීමෙන් කියනවා. මේක පටන් ගද්දි මොන අපිට පේන්නනවා මනෝජ් පාඩම් කර ඉන්නේ. පාඩම් කර ඉන්නවා කියලා කිව්වට මනෝජ් මේ වෙලාවේදී හෙට තියෙන එක්සෑම් එකේ හොර කරන්න චිට් ලියන ගමන් තමයි ඉන්නේ. ඉතින් මනෝජ්ගේ පවුල ගැන කතා කරනවා නම් මනෝජ්ට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි නංගි. ඊට අමතරව මනෝජ්ගේ ආච්චි අම්මත් ජීවත් වෙන්නේ මේ ගෙදරම තමයි. ඉතින් මනෝජ්ගේ තාත්තා කියන්නේ බොහොම අවංක රජයේ සේවකයෙක්. පගාව ගන්න වැඩ, අල්ලස් ගන්න වැඩ මෙන්න මේවට මනෝජ්ගේ තාත්තා ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසාම මනෝජ්ගේ තාත්තා එයාගේ ප්‍රධානියා එක්ක පවා ප්‍රශ්නයක් ඇති කරගෙන ප්‍රධානියාට පහර දීලා තියෙනවා. අන්න ඒක නිසාම මේ වෙදි මනෝජ්ගේ තාත්තට දැන් රසාවක් නැහැ. ඒ කියන්නේ මනෝජ්ගේ පවුලට දැන් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඔනිට පස්සේ අපිට පේනවා පහුවෙනිදා මනෝජ්ගේ ඉස්කෝලේ එක්සෑම් එක පැවැත්වෙනවා. නමුත් සාමාන්‍ය විදිහට නෙමෙයි එක්සෑම් එක පැවැත්වෙන්නේ. මේ ඉන්න ගුරුවරු විස්තර අහනකොට කෙල්ලගේ පපුව හරියට ගමා මුත් අද කර පාට ගාලා තියෙන්නේ. ඒක නිසා මේක ඇහුවම නම් කපීට හොඳටම තරහයි. ඔන්නේ ඒකම කොල්ල ප්‍රීතිවත් එක්කගෙන එමෙම අරන් යන්නේ. අර පාට ගාපු එකා ළඟට. එතනදී කබීර් එකම ගහනවා. එතනම මේ දේ නිසා මේ කෙනාගේ බව අතුවාල වෙනවා. කබීර් කියනවා මම මේ කෙල්ලට ආදරෙයි යකෝ. දෙවියෝ හැමෝටම එක දුර්වලකමක් වවනවා. මට අනුරේ මේ කෙල්ල මෙයා දුකෙන් ඉන්න එක මට ඇස් දෙකෙන් බලන්න බැහැලු. කොහොමද මේ කෙනා ගෙදරදී එහෙම දෙයක් ආයෙ වෙන්නේ නැහැ කියලා කොල්ලට කියනවා. ඒකම අඬ ඉන්න ප්‍රීතිව ආපහු කොල්ල ඇවිත් බදා ගන්නවා. ඔන්න දැන් ආපහු වර්තමානයේ. මේ වෙනකොට නම් කොල්ල තනිකර පිස්සෙක් වගේනේ. හැබැයි කලින් නම් එහෙම හිටියේ නෑ. මේ මුනේ මොකද කියලා වාඩි ඉස්සරහට තේරෙයි. ඌ නම් මේ වෙනකොටත් තමයි ඉන්නේ. කොහොම හරි කොල්ලගේ යාළුවා ශිවා මතකනේ. මේ වෙනකොට එයා ඉන්නවා. ඒ වගේම ගෙදර වැඩ කරන කෙනාගේ අතින් වැරදිලා කබීර්ගේ අරක්ෂු විද්‍රෝ බිමට වැටුණු නිසා ඒකට කබීර්ට තරහ ගිහින් කබීර්ට මුණ දැක්කට පස්සේ ඒ ගෑනු කෙනාව වදුවනවා. ඒ ඉතින් ගහන්න එනවනේ. කොහොම හරි ශිවා නම් කබීර් නවත්තනවා. ඔයගොල්ලන් තේරෙන කබීර් කියන්නේ මේ වෙනකොට දේපදු කමේ උපරිමයටම කියපු එකේ. ඔන්න ඒකම ආපහු අපිව අතීතයට අරගෙන යනවා. එතනදී අපිට පේනවා ප්‍රීතිගේ කකුලේ වීදුරු කටුවක් ටිකක් දරුණුවට ඇනිලා. කබීර් ඒකට බෙහෙතුත් දාලා ප්‍රීතිව එක්කගෙන එන්නේ පිරිමි හොස්ටල් එකට. මොකද ප්‍රීතිට වැඩ එහෙම කරගන්න බැහැනේ අමාරුයිනේ. ඒත් මෙතනදී හොස්ටල් එකේ හැමෝම වගේ ඉබිලා බලාගෙන ඉන්නවා. මොකද මේ කෙල්ලෙක්කන එක්කගෙන ඇවිත් තියන්නේ. එල්ල නම් අනේ මන්ද හොඳේ. මෙයා කබීර් කියන ඕනේකට ඔළුව පාත් කරගෙන වගේ තමයි මේ හැම තැනකදීම ඉන්නේ. ඔන්න ඒකම කබීර් කෙල්ලගේ මේ එක එක වැඩවලට උදව් කරනවා. ඒත් ඔතනදී ප්‍රීති කොල්ලගේ අතින් අමුතු විදිහට අල්ලනවා. බැහැලා යන්න කලින් මනෝජ් ඇවිල්ලා DSP ඔතනින් පස්සේ මේගොල්ලෝ ගොඩක් රොමැන්ටික් වෙනවා. ඒ වගේම එකටම මේ දෙන්න ඔහොම ඉන්නවා. ඇත්තටම කිව්වොත් ලිවිං ටුගෙදර් විදියට ඔතනින් පස්සේ දවස් ගාණක්ම මේගොල්ලෝ එකට ඉන්නවා. කෙල්ලෙක්ව පිරිමි හොස්ටල් එකේ තියන් ඉන්න එකට ප්‍රශ්න ආවත් අපිට නම් ඒවා කිසිම වැඩක් නැහැ. මෙයාලා ගොඩක් ආදරෙන් එකට ඉන්නවා. ප්‍රීතිරත් දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම කාලේ ගෙවිලා යනවා. කොල්ල මේ උපාධියත් ඉවර කරලා දැන් මාස්ටර් වල ෆයිනල් අවුරුදු ටිකට කබීරට දෙහාදූර වල කොරේජ්ජුවකට යන්න වෙනවා. කෙල්ල නම් තව දවස් දෙකකින් යන්න කියලා කිව්වත් කබීර් කියන්නේ දැන් අපි ඈතින් ඉගෙන ගන්න ඕනේ කියලා. කොහොම හරි කබීර් යාගේ ගමන කල් දාන්නේ නැහැ. කොල්ල යන තැනදී පවා කෙල්ල ඉන්නේ කිව්වම කබීර් ටිකක් එතන ගියාට සැර කරනවා. කොහොම හරි කෙල්ලට සැර කරපු නිසා කෙල්ල කම්පියුටර් ගහලා අඬනවා. කොහොම හරි ඔතනින් කබීර් කෙල්ලට කිස්සේ දීලා වෙත් වෙලා යනවා. මොකද කබීර්ගේ ස්ටඩිස් කරන්නත් එපා. එතනින් අවුරුදු ගාණක් එකට හිටිය මේ දෙන්න වෙන් වෙලා යනවා. ඔන්න ඔහොම අලුත් කැම්පස් එකේ වැඩ
කරගෙන යනකොට දවසක් ප්‍රීති කොල්ලව බලන්නත් එනවා. එතනදී කබීර් කියන්නේ මේක පරණ කැම්පස් එක වගේ නෙමේ විනීතව හැසිරෙන්න ඕනේ කියලා. ප්‍රීති මෙතනදී කිස් එකක් දෙන්න ගියත් කොල්ල ඒක මගහරනවා. ප්‍රීති කියනවා අර කොලෙජ් එකේ ඉන්න කිස් දුන්නා වගේම මේකෙදිත් හැමෝම ඉස්සරහා එකක් දෙනකම් මම මෙතනින් යන්නේවත් නැහැලු. ඇත්තටම කෙල්ලක් දැන් කබීරට ගොඩක් ආදරේ. ඔයගලන්ට තේරෙනවනේ. කොහොම හරි කෙල්ල එතනින් යන්නේ නැති නිසාම කොල්ල හැමෝම ඉස්සරහා ඔතනදිත් මෙයාලා කිස් කරනවා. කොහොම හරි කාලේ ගෙවිලා යනවා. මේ අතරතුර කීප වතාවක්ම ප්‍රීති කොල්ලා බලන්නත් එනවා. ඒ වගේම තමයි කබීරුත් වීඩියෝ බලන්න එනවා. ඔන්න දැන් හුඟ කාලයක් ගෙවිලා ගිහින් කෙල්ලගේ ස්ටඩීසුත් එයා ඉවර කරනවා. ඒ වගේම මේ වෙනකොට ප්‍රීති ඩොක්ටර් කෙනෙක්. දැන් කොල්ලගේ අයියා කසාද නිසා කබීරටත් මෙහෙට එන්න වෙනවා. ප්‍රීතිය බලන්නත් කොල්ල කෙල්ලගේ ගෙදරට එනවා. කෙල්ල දැන් ඩොක්ටර් කෙනෙකුත් එක්කනේ. ඔන්න ප්‍රීතිලගේ අම්මලටත් කොල්ලව හඳුන්වලා දෙනවා. හැබැයි යාළුවෙක් විදියට කොල්ල ඇවිත් තියෙන්නේ අයියාගේ කසාදෙට ප්‍රීතිවත් එක්කගෙන යන්න. ඒත් අම්මා නම් කියන්නේ තාත්තනකන් ඉඳලා එයාගෙන් අහලා එක්කගෙන යන්න කියලා. ඔන්න මෙයාලා දැන් තාත්තා එනකන් උඩ තට්ටුවේ ඉන්නකොට මෙතනදී මෙයාලා කාලෙකින් හම්බුන නිසා කිස් කරන්න තමයි පටන් ගන්නෙ. මෙතනින් කියනවා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ට දැන් හිතා ගන්නවත් බැහැ මෙතනින් මේකම තාත්තා. මේකෙන් පස්සේ නම් තාත්තා කොල්ලට ගහලා ඔබ මොනවා කියගෙක්ද කියලා මට එදාම තේරුණා කියලා කබීර්ව ගෙදරින් එළියට දානවා. අනිත් එක අම්මලට මේ ගැන මොකද කියන්නේ නැතුව මේ විදිහට මේගොල්ලෝ කිස් කරේ. කොල්ල මේක පැහැදිලි කරන්න ගියත් හරියන්නේ නම් නැහැ. ප්‍රීති නම් කටවාගෙන ඉන්නේ. කොහොමද මෙතනදී ප්‍රීතිට කබීර් රදේ නැත්නම් එයාගේ පවුලද කියලා තීරණය කරන්න කියලා කබීර් මෙතනදී කියනවා. මොකද මෙච්චර දෙයක් තාත්තා කොල්ලට කරනකම් කෙල්ලෝ හේ බලන්න කියන්නේ. ඔන්න කබීර් දැන් ගෙදර ගිහින් ප්‍රීතිලා ගෙදර සිටියේ එයාගේ තාත්තට කියනවා. මොකද තාත්තගේ හොඳ යාළුවෙක් ප්‍රීතිගේ තාත්තා. කොල්ල කියනවා මං එයාට ඇත්තටම ආදරේ කියලා. ඒ තාත්තා නම් මෙතනදී කොල්ලට බයිනවා. එතනදී කබීරට තරහ ගිහින් ඒකම කොල්ල යන්නේ එයාගේ ආච්චි ළඟට. මොකද ආච්චි අන්නක නිසා දැන් ගෙදර යන්න වෙනව නේද කියලා ප්‍රීතම් මනෝජ්ගෙන් අහනවා. මනෝජ් ඊට පස්සේ ප්‍රීතම්ට කියනවා ආපහු ගෙදර යන්න නම් බෑ. ආච්චි අම්මා ජීවිත කාලෙත් තිස්සේ ඉතුරු කරපු සල්ලිත් මට දුන්නා. නමුත් ඒ සල්ලිත් මේ වෙද්දි මගේ ළඟ නැහැ. ඒවා නැති වුණා. කොහොම හරි DSP කෙනෙක් වෙලා තමයි මම ආපහු ගෙදර යන්නේ. ඔයා දැන් මොකක්ද කරන්නේ කියලා. ඊට පස්සේ ප්‍රීතම් මනෝජ්ට කියනවා මම නම් ගෙදර යන්නේ නැහැ. මම දිල්ලි වලට යනවා. එහෙට ගිහින් මම UPSC exam එක ලියනවා කියලා. ඉතින් ඇත්තටම මනෝජ් දන්නේ නැහැ UPSC exam එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ප්‍රීතම් පැහැදිලි කරලා දෙනවා මනෝජ්ට ඔයා DSP කෙනෙක් වෙන්න නාවේ. නමුත් UPSC exam එක ලියුවට පස්සේ IPS කෙනෙක්ම වෙන්න පුළුවන්. IPS කියන්නේ DSP තනතුර කියලා. ඒක තමයි UPSC exam එක. ඒක තියෙන්නේ දිල්ලි වල. ප්‍රීතම් කියන අලුතෙන් හම්බුන යාළුවක් දැන් දිල්ලි වලට යන්න හදන්නේ. අන්න ඒක නිසා මනෝජ් ප්‍රීතම්ගෙන් ඉල්ලනවා අනේ මාවත් දිල්ලි වලට එක් කරගෙන යන්න පුළුවන්ද කියලා. කොහොමද ඊට පස්සේ ප්‍රීතම් මනෝජ්වත් එක් කරගෙන යනවා දිල්ලි වලට. නමුත් දිල්ලි වලට ගිහින් UPSC exam එක ලියලා IPS කෙනෙක් වෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක් කියලා දිල්ලි වලට ගියාට පස්සේ මනෝජ්ට තේරෙනවා. ඒකට හේතුව තමයි ළමයින් ගොඩක් UPSC exam එක ලියන්න ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විභාගයේ කොටස් 3ක් තියෙනවා. මුලින්ම තියෙන මූලික විභාගය, දෙවෙනියට තියෙන ප්‍රධාන විභාගය, ඊට පස්සේ ඉන්ටර්වියු එකකුත් තියෙනවා. ඔන්න ඒ තුනෙන්ම පාස් වුණොත් විතරයි IPS කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම IPS කෙනෙක් වෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක් කියලා දැන් මනෝජ්ට තේරෙනවා. නමුත් ඒකට පොඩි විසඳුමක් තියෙනවා. මේ අය යනවා ඔන්න ගෞරි කියන කෙනාව හම්බ වෙන්න. ගෞරි කියන්නේ අවුරුදු 8ක් තිස්සේ UPSC exam එක ලියන ළමයින් වෙනුවෙන් ක්ලාස් කරන කෙනෙක්. අන්න ඒක නිසා මනෝජ් සහ ප්‍රීතමුත් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ගෞරි UPSC exam එකෙන් පාස් වෙන වැඩේ උදාහරණයක් අරගෙන මේ අයට පැහැදිලි කරලා දෙනවා. උදාහරණ විදියට ගන්නේ නයා සහ ඉනිමග ගේම් එක. ගෞරි මේ වෙලාවේදී කියන්නේ මේ exam එකත් ගේම් එක වගේම තමයි ගොඩ දෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් අවසානයේදී සාර්ථක වෙන්නේ කිහිප දෙනෙක් විතරයි. අසාර්ථක වුණ හැමෝම ආපහු ගේම් එක රීස්ටාර්ට් කරනවා වගේ මුල ඉඳන්ම හැම දෙයක්ම පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තට මේ ගෞරි කියන කෙනත් UPSC exam එක ලියන ළමයින් වෙනුවෙන් ක්ලාස් කරාට තවමත් මෙයාට ඒ exam එකෙන් පාස් වෙන්න ලැබිලා නැහැ. අවුරුදු 5ක් තිස්සේ exam එක ලියලා තියෙනවා. නමුත් ඒ පස් වතාවෙදිම ගෞරි අසාර්ථක වෙලා තියෙනවා. 6 වෙනි වතාවෙත් exam එක ලියලා රිසල්ට්ස් එනකන් තමයි ගෞරි බලාගෙන ඉන්නේ. නමුත් මේ වෙලාවේදී ප්‍රීතම්ට ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් එක කෙනෙක්ට 4 වතාවක් විතරයි මේ exam එකට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ඔන්න ගෞරි කියන විදියට එයා 6 වතාවක්ම මේ exam එක ලියලා තියෙනවා. අන්න එක කලේ කොහොමද කියලා ගෞරිගෙන් අහනවා. ගෞරි ඊට පස්සේ මේ අයට පැහැදිලි කරලා දෙනවා. මම අඩුකුලේ කෙනෙක්. ඒක නිසා මට අමතරව තවත් වාර දෙකක් හම්බ වුණා කියලා. කොහොමවත් මේ වෙද්දි මනෝජ්ට තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද මනෝජ්ට මේ ක්ලාස් වලට ගෙවන්නවත් සල්ලි නැහැ. අන්න ඒක නිසා මනෝජ් ගෞරිගෙන් අහනවා. ඒක නෙවෙයි අයියේ මගේ අතේ සල්ලි නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන්ද මට මොකක්ම හරි විදියේ රස්සාවක් හොයලා දෙන්න ඕන දෙයක් මම කරන්න ලෑස්තියි කියලා. ඒක ඇහුවට පස්සේ ගෞරිටත් දුක හිතෙනවා. ගෞරි ඊට පස්සේ මැදිහත් වෙලා මනෝජ්ට පුස්තකාලේ පොඩි රස්සාවක් අරගෙන දෙනවා. එතනට ගියාට පස්සේ පුස්තකාලාධිපති මනෝජ්ට කියනවා මාසෙට රුපියල් 280ක් විතරයි දෙන්නේ. එක දවසක් හරි විනාඩි 5ක් පරක් වුණොත් එහෙම සම්පූර්ණ මාස පඩිය කපනවා කියලා. ඊට පස්සේ මනෝජ් පුස්තකාලාධිපතිට පොරොන්දු වෙනවා. එහෙම වෙන්නේ නැහැ සර්. මම අනිවාර්යෙන් හැමදාම කලින්ම වැඩට ඇවිල්ලා හැම වැඩක්ම කරනවා කියලා. ඔනිට පස්සවට පේනවා මේ දවසේ මනෝජ් සහ ප්‍රීතම් කතා කරනවා. ඉතින් ඇත්තටම ප්‍රීතම්ගේ හිතේ IPS කෙනෙක් වෙන හීනය නැහැ. තාත්තා බල කරලා ලැබපු නිසා තමයි ප්‍රීතම් මේ හැම දෙයක්ම කරන්නේ කියලා ප්‍රීතම් මනෝජ්ට කියනවා. නමුත් මනෝජ්ගේ හිතේ නම් IPS කෙනෙක් වෙනවා කියන ඒ හීනය මේ වෙද්දි ලොකුටම තියෙනවා. අන්න ඒක නිසාම තමයි මනෝජ් ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරන්නේ. මේ තරම් මහන්සි වෙන්නේ. ඔනිට පස්සවට පේනවා පහවෙනිදා UPSC exam එකේ රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. 6 වෙනි වතාවටත් exam
එක ලියපු ගෞරි ඇවිල්ලා බලනවා එයා පාස්ද කියලා. නමුත් ඔන්න සුපුරුදු පරිදි මේ වතාවේදීත් ගෞරි මේ එක්සෑම් එකෙන් ෆේල් වෙලා. ඒක දැක්කට පස්සේ ප්‍රීතම්ට තේරෙනවා අසාර්ථක ගුරුවරයෙක් පිටිපස්සෙන් ගිහින් වැඩක් නැහැ කියලා. ඉතින් මේ UPSC එක්සෑම් එකෙන් වැඩියම රිසල්ට්ස් අරගෙන තියෙන්නේ මෝහන් කියන කෙනා. අන්න ඒක නිසා ප්‍රීතම් යනවා මෝහන්ගෙන් දන්න දේවල් අහගෙන කොහොම හරි එක්සෑම් එක පාස් වෙන අදහසින්. ඒත් මනෝජ් එහෙම කරන්නේ නැහැ. මනෝජ් නවතිනවා ගෞරි ළඟම. ඔනිට පස්සෙට පේනවා ගෞරි මෙතනම තේ කඩයක් පටන් ගන්නවා. මේ තේ කඩය මෙයා හඳුන්වන්නේ රීස්ටාර්ට් තේ කඩේ විදියට. ඒ කියන්නේ එක්සෑම් එකට මුහුණ දීලා ෆේල් වුණ කෙනෙක් ඉන්නවනම් මේ කඩේට ඇවිල්ලා තේ බොන්න පුළුවන්. ඒ අතරතුරේදී ගෞරි ඒ ළමයින්ට Taman දන්න දේවල් කියලා දෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ රීස්ටාර්ට් තේ කඩේ වෙන්නේ. කොහොම නමුත් මේ විදියට කාලය ගත වෙනවා. මනෝජ් පුස්තකාලේ වැඩ කරන ගමන් බොහොම අමාරුවෙන් පාඩම් කරනවා. ඊට පස්සේ මේ හැමෝම මූලික විභාගෙට මුහුණ දෙනවා. නමුත් ඔන්න රිසල්ට්ස් ආවට පස්සේ මනෝජ්ට දැනගන්න ලැබෙනවා එයා මේ එක්සෑම් එකෙන් ෆේල් කියලා. ඒ විතරක් නෙවෙයි ප්‍රීතමුත් මේ එක්සෑම් එකෙන් ෆේල්. ඉතින් මේක ගැන දැනගත්තට පස්සේ ගෞරි ඇවිල්ලා මනෝජ්ට කියනවා ඔයාටත් දැන් වෙනත් කරන්න දෙයක් නැහැ. ආපහු පටන් ගන්න කියලා. ඒ කියන්නේ රීස්ටාර්ට් කරන්න කියලා. ඊට පස්සේ මනෝජ් ආපහු පුස්තකාලේ වැඩ කරන ගමන් පාඩම් කරන්න පටන් ගන්නවා. මොකද කොහොම හරි IPS කෙනෙක් වෙන එක තමයි මනෝජ්ගේ හීනය. ප්‍රීතම් නම් මේ වෙද්දී අර මෝහන් කියන කෙනා ළඟ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් එතනට තේ අරන් යන වැඩේ කරන්නේත් මනෝජ්ම තමයි. මනෝජුත් මේ වෙලාවේදී ගිහින් මෝහන් එක්ක කතා කරනවා. ඉතින් මේ විදියට තවත් අවුරුද්දක් ගත වෙනවා. මනෝජ් පුස්තකාලේ වැඩ කරන ගමන් බොහොම අමාරුවෙන් පාඩම් කරලා මූලික එක්සෑම් එකට ආපහු මුහුණ දෙනවා. ඔන්න රිසල්ට්ස් ආවට පස්සේ මනෝජ්ට සෑහෙන සතුටුයි. මොකද මනෝජ් මේ එක්සෑම් එකෙන් පාස්. නමුත් ප්‍රීතම් නම් මේ වතාවේදීත් මේ එක්සෑම් එකෙන් ෆේල්. ප්‍රීතම් කොහොමත් කැමැත්තකින් නෙවෙයි මේ එක්සෑම් එක කරන්නේ. කොහොම නමුත් ඔන්න මනෝජ් මේ එක්සෑම් එකෙන් පාස් වුණා කියලා දැනගත්තට පස්සේ ගෞරිටත් ගොඩක් සතුටුයි. ගෞරි ඊට පස්සේ මනෝජ්ට කියනවා ඊළඟට ඔයාලට තියෙන මේන් එක්සෑම් එක. ඒක නිසා ඔයා මේන් එක්සෑම් එක වෙනුවෙන් දැන් අලුතෙන් ක්ලාස් යන්න තැනක් හොයාගන්න කියලා. ඉතින් ඇත්තටම මේන් එක්සෑම් එක වෙනුවෙන් ක්ලාස් පවත්වන ආයතනයක් තියෙනවා. මනෝජ් ඊට පස්සේ එතනට ඇවිල්ලා කතා කරනවා. නමුත් මෙතනින් ලොකු අයකිරීමක් කරනවා. ඒත් මනෝජ් උත්තන ආයතනයක් තියෙනවා. මනෝජ් ඊට පස්සේ එතනට ඇවිල්ලා කතා කරනවා. නමුත් මෙතනින් ලොකු අයකිරීමක් කරනවා. ඒත් මනෝජ්ට ඒ තරම් සල්ලියක් නැහැනේ. අන්න ඒක නිසා මනෝජ් මෙතන ඉන්න නිලධාරිනියගෙන් අහනවා මට කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි මේ ආයතනයේ ඕනම වැඩක් මට කරන්න පුළුවන්. කරුණාකරලා මට උදව්වක් විදියට ඒක කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මෙතන ඉන්න නිලධාරිනිය මනෝජ්ට කියනවා එහෙනම් ඔයා අර කෙනත් එක්ක ගිහින් ෆොටෝස් ටික ගහන්න කියලා. කොහොමවත් මේ අතරතුරේදී ඔන්න ශ්‍රද්ධා කියලා තරුණ ගැහැණු ළමයෙකුත් එනවා. එයාගේ තාත්තත් එක්ක මේ ක්ලාස් කරන ආයතනයට. ශ්‍රද්ධා කියන්නේ දිසාපති කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්. ඉතින් ඇත්තටම ක්ලාස් එකටම තමයි පැවැත්වෙන්නේ. අන්න ඒක නිසා තමයි ශ්‍රද්ධා තාත්තත් එක්ක මේ ක්ලාස් කරන ආයතනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි මෙතන ඉන්න නිලධාරිනිය පම්පොරිය ගහන්න පටන් ගන්නවා. කලින් වතාවේදී මූලික එක්සෑම් එකෙන් අංක 1 බවට පත් වුණ මෝහනුත් මෙතන තමයි ක්ලාස් ගියේ කියලා බොරුවට මේ නිලධාරිනිය කියනවා. ඒත් මෝහන් ක්ලාස් ගියේ මෙතන නෙවෙයි කියන කාරණය මනෝජ් හොඳින්ම දන්නවා. මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධා වගේම ශ්‍රද්ධාගේ තාත්තා ඉස්සරහා මේ නිලධාරිනියට කියනවා ඔයා ඒ බොරු කියන්නේ මෝහන් අයියා මෙතන නෙවෙයිනේ ක්ලාස් ගියේ කියලා. ඉතින් මේ නිලධාරිනිය බොරුවක් තමයි කියලා තියෙන්නේ කියලා ශ්‍රද්ධාට වගේම ශ්‍රද්ධාගේ තාත්තට තේරෙනවා. අන්න ඒක නිසා මේ දෙන්න මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධා සහ ශ්‍රද්ධාගේ තාත්තත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් මනෝජ් ශ්‍රද්ධාට කියනවා අපිට එකටම ක්ලාස් පැවැත්වෙන නිසා අලුතින් ක්ලාස් කරන තැනක් අපි කොහොම හරි හොයාගමු. මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම මම ඉන්නේ පුස්තකාලේ. ඔයාට ඇවිල්ලා මාව මුණ ගැහෙන්න පුළුවන් කියලා. මනෝජ් කතා කරන විදියෙම එයා අවංකව උදව් කරන්න තමයි උත්සාහ කරන්නේ කියලා ශ්‍රද්ධාට තේරෙනවා. අන්න ඒක නිසා පහෝනිදම ශ්‍රද්ධා එනවා මනෝජ් වැඩ කරන ඒ පුස්තකාලයට. නමුත් මේ වෙලාවේදී ඔන්න මනෝජ්ගේ අතේ තියෙන ඉංජිනේරින් සම්බන්ධ පොතක් ශ්‍රද්ධා දකිනවා. ශ්‍රද්ධා මේ වෙලාවේදී වරදවා තේරුම් ගන්නවා. එහෙනම් මනෝජ් ඉංජිනේරින් සම්බන්ධ ඉගෙන ගන්න කෙනෙක් කියලා. ඒක එහෙම නෙවෙයි කියලා මනෝජ් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. නමුත් පුස්තකාලාධිපති වැඩක් සඳහා කතා කරන නිසා මනෝජ්ට ඒක හරියටම මේ වෙලාවේදී කියන්න ලැබෙන්නේ නැහැ. කොහොමද ඊට පස්සේ ශ්‍රද්ධා තමන්ගේ විස්තර මනෝජ්ට කියනවා. මම සිවිල් සේවයට ආසයි. ඒක නිසා තමයි මම දිසාපති කෙනෙක් වෙන්න ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රද්ධා එයාගේ ගෙවල් තියෙන තැන පවා මනෝජ්ට මේ වෙලාවේදී කියනවා. කොහොමද ඊට පස්සේ අපිට පෙන්නනවා ශ්‍රද්ධා සහ මනෝජ් ක්ලාස් කරන වෙන තැනක් ගැන හොයා ගන්නවා. මේ දෙන්නා එකටම තමයි ක්ලාස් එකටත් යන්නේ. ඉතින් මේ විදිහට කාලය ගත වෙනවා. ශ්‍රද්ධා සහ මනෝජ් ගොඩක් හොඳ යාළුවන් බවට පත් වෙන්න ඒ තරම් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මනෝජ් අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව තමයි ආදර්ශයට ගන්නෙ. වීදි ලාම්පුවක් යට පාඩම් කරලා එයා ජීවිතය ජය ගත්තානේ. අන්න ඒ විදිහටම තමනුත් මහන්සි වෙලා කොහොම හරි තමන්ගේ හීනට යන්න ඕන කියන කාරණේ තමයි මනෝජ්ගේ හිතේ තියෙන්නේ. ඉතින් මේක ශ්‍රද්ධාත් දන්නවා. අන්න ඒක නිසාම ශ්‍රද්ධා අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව සඳහන් වෙලා තියෙන පොතක් මනෝජ්ට තෑග්ගක් විදියට දෙනවා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා පහුවෙනිදා ක්ලාස් එකේදී සර් ඉංජිනේරින් සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ශ්‍රද්ධා තවමත් හිතාගෙන ඉන්නේ මනෝජ් ඉංජිනේරින් සම්බන්ධ ගොඩක් දේවල් දන්නවා කියලා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ්ට කියනවා ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නේද? ඒක නිසා නැගිටලා උත්තරේ කියන්න කියලා. ඉතින් ශ්‍රද්ධා සහ මනෝජ් මේ විදිහට කතා කර කර ඉන්න ආකාරය සර්ට ඇහෙනවා. සර් ඊට පස්සේ මනෝජ් නැගිටලා මේ ප්‍රශ්නෙට උත්තරේ අහනවා. නමුත් මනෝජ් මේ වෙලාවේදී සර්ට කියනවා මම ওই ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ කියලා. මෙච්චර කාලයක් තිස්සේ මනෝජ් Tamanට බොරු කළා වගේ හැඟීමක් තමයි මේ වෙලාවේදී ශ්‍රද්ධාගේ හිතට එන්නේ. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ් එක්ක තරහ වෙනවා. මනෝජ්ටත් කර කියා ගන්න දෙයක් නැහැ. කොහොම නමුත් ඔන්න මනෝජ්ට තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එයා වැඩ කරන පුස්තකාලෙන්. ඒක තමයි මේ පුස්තකාලේ අයින් කරන කඩදාසි විකුණලා මනෝජ් පුංචි ගාණක් හොයාගෙන තියෙනවා. ඒක ගැන ඔන්න දැන් තමයි පුස්තකාලාධිපති දැනගෙන තියෙන්නේ. අන්න ඒක නිසා පුස්තකාලාධිපති මනෝජ්ට බනින්න පටන් ගන්නවා. තමුසේ IPS කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට වැඩක් නැහැනේ. තමුසේ සම්පූර්ණයෙන් කරන්නේ හොර වැඩනේ. තමුසේ හොරෙක් නේ කියලා. එහෙම කියනවත් එක්කම මනෝජ්ට තරහ යනවා. මොකද මනෝජ් මේ වෙද්දි එයා කරන හැම වැඩක්ම අවංකව කරන කෙනෙක්. කොහොම හරි තමන්ගේ හීනෙට යන්නනේ මනෝජ් උත්සාහ කරන්නේ. අන්න ඒක නිසා මනෝජ්
මේ වෙලාවේදී තමන්ට හොරා කියලා බැනපු පුස්තකාලාධිපතිට බනිනවා. අන්න ඒක නිසා මනෝජ්ට පුස්තකාලයේ මේ රස්සාව නැති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මනෝජ් ගැන කිසිම විස්තරයක් කාටවත් ලැබෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ඔන්න ප්‍රීතම් මේ වෙද්දි හොයාගෙන තියෙනවා මනෝජ්ට පුස්තකාලයේ මේ රස්සාව නැති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මනෝජ් ගැන කිසිම විස්තරයක් කාටවත් ලැබෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ඔන්න ප්‍රීතම් මේ වෙද්දි හොයාගෙන තියෙනවා මනෝජ් ඉන්නේ කොහෙද කියලා. ප්‍රීතම් ඊට පස්සේ එතනට එනවා. ඉතින් ඇත්තටම මනෝජ් ඔන්න දැන් වැඩ කරන්නේ පිටිමෝලක. මෙතන තියෙන සද්දෙත් එක්ක මනෝජ් පාඩම් කරන්නේ කොහොමද කියලාවත් ප්‍රීතම්ට හිතා ගන්න බෑ. ඊට පස්සේ මනෝජ් එයා පාඩම් කරන තැන පෙන්නනවා. අඩුම තරමේ එතන හිට ගන්නවත් ඉඩ නැහැ. මේක දැක්කට පස්සේ ප්‍රීතම්ටත් සෑහෙන දුකයි. මම හිතන්නේ ෆිල්ම් එක බලන ඔයාලටත් තේරෙනවා ඇති මනෝජ් යාගේ හීනෙට යන්න මොනතරම් දුකක් විඳිනවද කියලා. කොහොම නමුත් මනෝජ් මේ පිටිමෝලේ වැඩ කරන ගමන් බොහොම අමාරුවෙන් පාඩම් කරලා දෙවෙනි එක්සෑම් එකට, ඒ කියන්නේ මේන් එක්සෑම් එකට මුහුණ දෙනවා. ගොඩක් හොඳින් එක්සෑම් එකට මුහුණ දුන්නා කියලා හිතුවට එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි මනෝජ්ට තේරෙන්නේ එයාගේ අතින් ලොකු අත්තරද්දක් වෙලා තියෙනවා කියලා. මේ පේපර් එකේ එක තැනක අහලා තියෙනවා ටුවරිසම් ගැන. නමුත් ඒ වචනය මනෝජ් දැකලා තියෙන්නේ ටෙරරිසම් කියලා. අන්න ඒක නිසා මනෝජ් ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ දීලා තියෙන්නේ ටෙරරිසම් ගැන. ඒ දැන් කරන්න දෙයක් නැහැ. එක්සෑම් එක ඉවරයි. අන්න ඒක නිසා මනෝජ් මේ මේන් එක්සෑම් එකෙන් ෆේල් වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මනෝජ් කාලයක් යනකන් එළියට එන්නෙත් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මනෝජ් එනවා ශ්‍රද්ධා ඒ ගෙදර හොයාගෙන ශ්‍රද්ධාත් එක්ක කතා කරන්න. නමුත් මේ ගෙදර ඉන්නේ වැඩ කරන මනුස්සයා විතරයි. එයා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා ශ්‍රද්ධා එයාගේ පවුලේ වෙඩින් එකකට වෙනත් ප්‍රදේශයකට ගියානේ කියලා. මනෝජ් ඊට පස්සේ මේ කෙනාගෙන් අහනවා මට ශ්‍රද්ධාට කතා කරන්න විදියක් තියනවද කියලා. ඊට පස්සේ මේ ගෙදර වැඩට ඉන්න මනුස්සයා ශ්‍රද්ධාට කෝල් එකක් අරගෙන දෙනවා මනෝජ් එක්ක කතා කරන්න. මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධාටත් කියනවා මේන් එක්සෑම් එක වෙනුවෙන් මම සෑහෙන මහන්සි වුණා. නමුත් එක වචනයක් වරදවා වටහා ගත්ත නිසා මම සම්පූර්ණයෙන් එක්සෑම් එක ෆේල් වුණා කියලා. ඊට පස්සේ ශ්‍රද්ධා මනෝජ්ට කියනවා ඔයා එහෙනම් ආපහු එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ නේද? ඇයි ඔයා මාව හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ මනෝජ් තවදුරටත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව ශ්‍රද්ධාට කියනවා ශ්‍රද්ධා මං ඔයාට ගොඩක් ආදරේ. ඒක ගැන කියන්න තමයි මං ඔයාව මුණ ගැහෙන්න ආවේ කියලා. ඒත් මනෝජ් බලාපොරොත්තු වුණ ආකාරයට ශ්‍රද්ධාගෙන් යහපත් ප්‍රතිචාරයක් මේකට හම්බ වෙන්නේ නැහැ. ශ්‍රද්ධා මනෝජ්ට බනිනවා. ඔයා ඔය දේවල් ගැන හිතන්නේ නැතිව එක්සෑම් එකට පාඩම් කරන්න ආපහු මාව මුණ ගැහෙන්නත් එපා කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ට සෑහෙන දුකයි. අන්න ඒක නිසා මනෝජ් ගොඩක් දුකෙන් මෙහෙන් පිටත් වෙලා යන්න යනවා. ඔනිට පස්සේ අපිට පේනවා මනෝජ් හිත හදා ගන්න ඕන නිසා කාලයකට පස්සේ ආපහු එනවා ගමට. ඉතින් ඇත්තටම දැන් මනෝජ්ගේ නංගිත් ලොකුයි. ඒ විතරක් නෙවෙයි මනෝජ්ගේ අයියත් මේ වෙද්දි වෙනම ප්‍රදේශයක වැඩ. එයාත් දැන් කාලෙකින් ගෙදර ඇවිල්ලා නැහැ කියලා නංගි හරහා මනෝජ්ට දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි යොන්න බොහොම සංවේදී කාරණයක් මනෝජ්ට නංගිගෙන් දැනගන්න ලැබෙනවා. මනෝජ් පොලිස් මහත්තයෙක් වෙනකම් බලාගෙන හිටපු මනෝජ්ගේ ආදරණීය ආච්චි අම්මා මේ වෙද්දි මිය ගිහින් ඒක ගැන දැනගත්තාට පස්සේ මනෝජ්ට සෑහෙන දුකයි. මනෝජ් ඊට පස්සේ ගිහින් අම්මත් එක්ක කතා කරනවා. අම්මා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා පුතේ ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. අපිට දැන් ඉස්සර වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අතේ මුදල් තියෙනවා කියලා. නමුත් තමන්ගේ හිත හදන්න ඕන නිසා අම්මා බොරු කියනවා කියන කාරණේ මනෝජ් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසාම මනෝජ්ට මේ වෙලාවේදී ඇඬෙනවා. කොහොම හරි තමන්ගේ හීනේ හැබෑ කරගන්න අදහසින් ගෙදරින් ගියාට ආපහු මනෝජ්ට එන්න ඕනේ හිස් අතින්. ඒ විතරක් නෙවෙයි පවුලේ අය පවා මේ වෙදි සෑහෙන දුකක් විඳිනවා කියන කාරණය මේ වෙදි මනෝජ්ට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා මනෝජ් ආපහු දිල්ලියට ගිහින් පිටිමෝලේ වැඩ පටන් ගන්නවා. මනෝජ් උපරිම මහන්සි වෙලා ගෙදර වියදමටත් හැම මාසෙම කීයක් හරි යවනවා. පිටිමෝලේ වැඩ කරලා ඉවරනාට පස්සේ මනෝජ් පාඩම් කරනවා. ඉතින් මේ හැම වැඩක්ම ඉවරනාට පස්සේ මනෝජ් දවසකට නිදාගන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයක්. මනෝජ් තමන්ගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් කට්ටක් කනවද කියන කාරණේ මම හිතන්නේ දැන් ඔයාලට තේරුණා ඇති. කොහොම නමුත් ඔන්න මනෝජ් මේ විදියට දුක් විඳිනවා කියන කාරණේ මනෝජ්ගේ තාත්තා දැනගෙන තියෙනවා. අන්න ඒක නිසා මනෝජ්ගේ තාත්තා එනවා මනෝජ්ව බලන්න. මනෝජ් ඉන්න තැන දැක්කට පස්සේ මනෝජ්ගේ තාත්තාට ඇඬෙනවා. තාත්තා ඊට පස්සේ මනෝජ්ට කියනවා පුතේ ඔයාට මේ තරම් දුක් විඳින්න බෑ. ඒක නිසා මාත් එක්ක ආපහු ගමට යමු කියලා. නමුත් මනෝජ් එහෙම නිකම්ම හීනේ අත්හරින්න කැමති නැහැ. මනෝජ් ඊට පස්සේ තාත්තට කියනවා තාත්තේ මම දැනට පෙරදිලා තමයි ඉන්නේ. නමුත් මම තවම පරාජය බාරගෙන නැහැ. කොහොම හරි මහන්සි වෙලා මගේ හීනේට යනවා. මේ විඳින දුක ගැන හිතලා තාත්තා දුක් වෙන්න යන්න එපා කියලා. කොහොමද ඊට පස්සේ මනෝජ් ආපහු දිගටම පාඩම් කරන්න පටන් ගන්නවා. කාලයකට පස්සේ මනෝජ්ට එදා කතා කරපු විදිය වැරදි කියලා තේරුම් ගත්ත ශ්‍රද්ධා ඇවිල්ලා මනෝජ්ව හම්බ වෙලා මනෝජ්ට කියනවා සමා වෙන්න කියලා. නමුත් මනෝජ් මේ වෙදි කල්පනා කරන්නේ ශ්‍රද්ධා ගැන නෙවෙයි. තව මාස දෙකකින් ආපහු මූලික එක්සෑම් එකට මනෝජ්ට ලියන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ශ්‍රද්ධාට කියනවා තව මාස දෙකකින් මගේ මූලික එක්සෑම් එක තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු කියලා. ශ්‍රද්ධාට තේරෙනවා මනෝජ් මේ වෙද්දී මොන වගේ තත්වයකද ඉන්නේ කියලා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මෙතනින් පස්සේ මනෝජ්ට කරදර කරන්නේ නැහැ. ඔනිට පස්සේ අපිට පේනවා මාස දෙකකට පැවැත්වුණ මේ මූලික එක්සෑම් එකෙන් මනෝජ් උඩින්ම පාස් වෙලා කියලා ශ්‍රද්ධා මුලින්ම දැනගන්නවා. ශ්‍රද්ධා ඊට පස්සේ එනවා මනෝජ්ව හම්බ වෙන්න මනෝජ් වැඩ කරන ඒ පිටිමෝලට. ශ්‍රද්ධා ඊට පස්සේ මනෝජ්ට කියනවා ඔයා එක්සෑම් එකෙන් පාස් කියලා. ඉතින් මූලික එක්සෑම් එකෙන් Taman කොහොමද පාස් වෙන බව මනෝජ් හොඳින්ම දන්නවා. නමුත් මේ වෙලාවේදී ශ්‍රද්ධා මනෝජ්ට කියනවා මනෝජ් ඇත්තටම කොහොමද මෙතන පාඩම් කරන්නේ? ඇත්තටම මනෝජ් එකට කැමති නැහැ. ගෙදර වියදම් ගැන බලන්නෙත් මනෝජ්නේ. අන්න ඒක නිසා තමයි මනෝජ් මේ තැන වැඩ නැති කරගන්න කැමති නැත්තේ. ඒ විතරක් නෙවෙයි මනෝජ් ආදර්ශයට ගන්නේ අබ්දුල් කලාම් වනේ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ශ්‍රද්ධාට කියනවා අබ්දුල් කලාම් පාඩම් කළේ වීදි
ලාම්පුවක් යට. නමුත් මට මෙතන වෙනම බල්බයක් තියෙනවා. ඒක නිසා මං ගැන හිතලා ඔයා දුක් වෙන්න එපා. මට මෙතන පාඩම් කරන්න ඕනෑටත් වඩා පහසුකම් තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මනෝජ් ගොඩක් බලාපොරොත්තුත් එක්ක ඊළඟ එක්සෑම් එකට, ඒ කියන්නේ මේන් එක්සෑම් එකට මුහුණ දෙනවා. නමුත් රිසල්ට්ස් ආවට පස්සේ මනෝජ්ට දැනගන්න ලැබෙනවා එයා ආපහු මේන් එක්සෑම් එකෙන් ෆේල් කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඉතින් මේ විදිහට මනෝජ් ෆේල් වුණ තුන්වෙනි වතාව තව එක වතාවයි මනෝජ්ට ඉතුරු වෙලා තියෙන්නේ. මේ වතාවේදී මූලික එක්සෑම් එක, මේන් එක්සෑම් එක ඊළඟට ඉන්ටර්විව් එකත් පාස් වුණොත් විතරයි මනෝජ්ට කොහොම හරි එයාගේ හීනෙට යන්න හැකියාවක් ලැබෙන්නේ. නමුත් අවසාන අවස්ථාවේදී මේ හැම පියවරක්ම කම්ප්ලීට් කරගන්න බැරි වේද කියලා මනෝජ්ගේ හිතේ ලොකු බයක් තියෙනවා. මනෝජ් බයෙන් ඉන්නවා කියන කාරණේ ශ්‍රද්ධාට තේරෙනවා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා මනෝජ් ඔයා එදා මට ආදරේ කියලා කිව්වා. ඒකට උත්තරේ මම අද දෙන්න. මමත් ඔයාට ගොඩක් ආදරෙයි. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගෙන ඉන්න එපා. මම කොහොමත් ඔයාගේ දවුවට ඉන්නවා. ඒක නිසා මේ අවස්ථාවේදී කොහොම හරි මහන්සි වෙලා ඔයා එක්සෑම් එක පාස් වෙන්න කියලා. ඉතින් ඇත්තටම ශ්‍රද්ධා කියපු ඒ වචන ටික මනෝජ්ට ලොකු හයියක් වෙනවා. මනෝජ් ඊට පස්සේ කෙලින්ම එනවා අර මෝහන් කියන කෙනාව හම්බ වෙන්න. මෝහන් මේ වෙද්දී IPS කෙනෙක් වෙලා ඉන්නේ. මනෝජ් මෝහන්ව හම්බ වෙන්න ඇවිල්ලා කියනවා අයියේ මට ඔයාගේ උදව්වක් ඕනේ. මම මූලික එක්සෑම් එකෙන් පාස් වුණාට මේන් එක්සෑම් එක මම දෙවතාවක්ම ෆේල් වුණා. ඇත්තටම මම ෆේල් වෙන හේතුව මට හිතා ගන්නවත් බැහැ කියලා. ඊට පස්සේ මෝහන් මනෝජ්ට කියනවා පැය 3ක් ඇතුළත ඔයා ප්‍රශ්න 20කට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට ඔයාට හම්බ වෙන්නේ විනාඩි 9ක් විතරයි. ප්‍රශ්නය කියවන්න, ප්‍රශ්නේ තේරුම් ගන්න, උත්තරය සමරයිස් කරගන්න මේ හැම දෙයකටම ඔයාට ලැබෙන්නේ විනාඩි 9ක් විතරයි. ඒ වගේම ඔයා ඒ ප්‍රශ්නයට වචන 200කට වඩා වැඩි උත්තරයක් ලියන්න ඕනේ. ඔයාට පුළුවන් ද ඇත්තට මේ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මනෝජ් මෝහන්ට කියනවා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෝහන් උදාහරණයක් විදියට මනෝජ්ට කියනවා මෙන්න මේ කොලේ විනාඩි 9ක් ඇතුළත ඔයා ගැන වචන 200ක් ලියන්න කියලා. ඒක ඇත්තටම ලේසි අභියෝගයක් කියලා හිතලා මනෝජ් විනාඩි 9ක් ඇතුළත Taman ගැන වචන 200ක් ලියන්න උත්සාහ කරනවා. නමුත් විනාඩි 9ක් ඇතුළත මනෝජ්ට එයා ගැන ලියන්න ලැබෙන්නේ වචන 90කටත් වඩා අඩු ප්‍රමාණයක්. අන්න ඒක නිසා මෝහන් මේ වෙලාවේදී කෙලින්ම මනෝජ්ගේ මුණට කියනවා ඔයාට කවදාවත් මේන් එක්සෑම් එකෙන් නම් පාස් වෙන්න තියා හිතන්නවත් බැහැ කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ටත් සෑහෙන දුකයි. මනෝජ් ඊට පස්සේ එනවා ගෞරිව හම්බ වෙන්න. ගෞරිත් මේ වෙලාවේදී මනෝජ්ට බලින්න පටන් ගන්නවා. ගෞරි මනෝජ්ට කියනවා ඔයා පාඩම් කරනවට වඩා වෙනත් දේවල් කරනවා. මේ වතාවේදීවත් අනිත් දේවල් ගැන අමතක කරලා එක්සෑම් එක ගැන විතරක් හිතන්න. මේක තමයි ඔයාගේ හීනෙට යන්න ලැබෙන අවසාන අවස්ථාව. ඔයා පාස් වුණොත් ඇත්තටම ඒක අපි පාස් වුණා වගේම තමයි අපිටත් ගොඩක් සතුටුයි. ඒක නිසා මේ වතාවේදී අපිට උදව් කරන්න ඉඩ දෙන්න කියලා. ගෞරි කියන කතාව ඇත්ත කියලා මනෝජ්ට තේරෙනවා. අන්න ඒක නිසා ගෞරි දෙන ඒ උපදේශ මනෝජ් පිළිගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මනෝජ් වෙනම බෝඩිමකට එනවා. මනෝජ්ට ගෞරි විතරක් නෙවෙයි ශ්‍රද්ධා පවා දැන් හැම උදව්වක්ම කරනවා. මනෝජ්ට කරන්න තියෙන්නේ පාඩම් කරන එක විතරයි. ඉතින් මනෝජ්ට උදව් කරන අතරතුරේදී ශ්‍රද්ධා නිකන් ඉන්නෙත් නැහැ. එයාගේ පාඩම් වැඩත් එයා කරගන්නවා. අන්න ඒක නිසාම ශ්‍රද්ධාටත් එයාගේ එක්සෑම් වලින් පාස් වෙන්න හැකියාවක් ලැබෙනවා. කොහොමවත් ඔන්න මේ විදිහට කාලය ගත වෙනවා. මනෝජ් මුලින්ම මූලික එක්සෑම් එකට මුහුණ දෙනවා. මූලික එක්සෑම් එකෙන් ඔන්න මනෝජ් උඩින්ම පාස් වෙනවා. නමුත් කලින් වතාවල් වගේම තමයි ප්‍රීතම් නම් මේ එක්සෑම් එකෙන් ෆේල්. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මනෝජ් ඇවිල්ලා ප්‍රීතම්ගේ ෆෝන් එක ඉල්ලනවා ගෙදරට කෝල් එකක් ගන්න. නමුත් ප්‍රීතම්ට තරහ යනවා. මොකද ප්‍රීතම් එක්සෑම් එකෙන් පාස්ද ෆේල්ද කියන කාරණේවත් අඩුම තරමේ මනෝජ් ඇහුවේ නැහැ. අන්න ඒක නිසා ප්‍රීතම් මනෝජ්ට බනින්න පටන් ගන්නවා. උඹ UPSC කියන වචනේවත් දැනගෙන හිටියේ නැහැ. මම තමයි උඹව එක් කරගෙන ආවේ. අඩුම තරමේ මම එක්සෑම් එක පාස්ද ෆේල්ද කියලාවත් උඹ ඇහුවේ නැහැ. උඹ ඇවිල්ලා මගේ ෆෝන් එක ඉල්ලනවා නේද කියලා. ප්‍රීතම් ගොඩක් දුකෙන් කතා කරන්නේ කියලා මනෝජ්ට තේරෙනවා. කොහොමද ඊට පස්සේ මනෝජ් ප්‍රීතම්ගේ සමාව ඉල්ලලා ළඟ තියෙන කඩේට ගිහින් මුලින්ම කෝල් එකක් ගන්නවා ගෙදරට. ඊට පස්සේ ගොඩක් සතුටින් මනෝජ් ගෙදරටත් කියනවා අම්මේ මම මේන් එක්සෑම් එකනොත් පාස් වුණා කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ගේ ගෙදරටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ මනෝජ් මේ සතුටු ආරංචිය ගැන කියන්න ශ්‍රද්ධාට කෝල් එකක් ගන්නවා. නමුත් ශ්‍රද්ධා මේ වෙද්දි ගෙදර නැහැ. ශ්‍රද්ධාගේ අම්මා තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ දවසේ රෑ ශ්‍රද්ධාගෙන් කෝල් එකක් එනවා මනෝජ්ට. මේ වෙද්දි ඔන්න ශ්‍රද්ධා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒකට හේතුව තමයි කවුරු හරි ශ්‍රද්ධාගේ තාත්තට කතා කරලා කියලා තියෙනවා. ශ්‍රද්ධා මනෝජ් එක්ක යාළු වෙලා වැරදි ආකාරයට හැසිරෙනවා කියලා. ඇත්තටම ඒ දේ කිව්වේ කවුද කියලා ශ්‍රද්ධාට හිතා ගන්න බැහැ. ඒත් මනෝජ්ට අදහසක් තියෙනවා කවුද ඒ විදියට බොරුවක් කියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මනෝජ් කෝල් එකක් ගන්නවා ප්‍රීතම්ට. ඒත් ඔන්න මේ වෙලාවේදී ප්‍රීතම්ගේ ෆෝන් එක ආන්සර් කරන්නේ පොලිසියෙන්. ඒකට හේතුව තමයි ප්‍රීතම් හොඳටම බීලා පාරේ පිසුනටලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසියෙන් ප්‍රීතම මේ වෙද්දි අල්ලගෙන ගිහින්. කොහොමද ඊට පස්සේ මනෝජ් එනවා ප්‍රීතම මේ වෙද්දි අල්ලගෙන ඉන්න ඒ පොලිස් ස්ටේෂන් එකට. ඊට පස්සේ මනෝජ් මෙතන ඉන්න පොලිස් නිලධාරියාගෙන් අහනවා මොන වගන්තේ යටතේද ප්‍රීතම්ව අත්අඩංගුවට ගත්තේ කියලා. ඒකට හේතුව තමයි මනෝජ් මේ වෙද්දි IPS කෙනෙක් වෙන්න තියෙන එක්සෑම් දෙකම පාස්. අන්න ඒක නිසා නීතිය කියන්නේ මොකක්ද කියන කාරණය හොඳින්ම මනෝජ් දන්නවා. ප්‍රීතම් වත්තනකට ගන්න තරම් වැරද්දක් ප්‍රීතම්ගේ අතින් වෙලා නැහැ කියන කාරණයක් මනෝජ් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා මනෝජ් දන්න දේවල් කියලා මෙතන ඉන්න පොලිස් නිලධාරියව බය කරලා ප්‍රීතම්ව මෙතනින් එළියට ගන්න සමත් වෙනවා. නමුත් ඊට පස්සේ මනෝජ් කරන වැඩේ තමයි ප්‍රීතම්ගේ ෆෝන් එක අරගෙන පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මනෝජ්ට හරියටම තහවුරු වෙනවා අර විදියට ශ්‍රද්ධාගේ තාත්තට කතා කරලා බොරුවක් කියලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රීතම් තමයි කියලා. අර වෙලාවේදී ප්‍රීතම්ට මනෝජ් එක තරහක් ඇති වුණානේ. අන්න ඒක නිසා තමයි ප්‍රීතම් මේ වැඩේ කරලා
තියෙන්නේ. කොහොම නමුත් ඔන්න තමගේ හොඳම යාළුවා මේ වගේ වැඩක් කරලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ මනෝජ්ට ප්‍රීතම් එක්ක ලොකු තරහක් එනවා. කොහොමවත් ඔන්න ඊට පස්සේ අපිට පේනවා ශ්‍රද්ධායි ගෙදර වෙන දේ. ඉතින් ඇත්තට මේ වෙද්දි ශ්‍රද්ධාගේ අම්මයි තාත්තයි ශ්‍රද්ධාව හිර කරන්න උත්සාහ කරනවා. නමුත් ශ්‍රද්ධා ඇත්තම තත්ත්වය අම්මටයි තාත්තටයි පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ විදියට මාසික කාලයක් ගත වෙනවා. ශ්‍රද්ධාත් එක්සෑම් වලින් පාස් වෙලා ඔන්න එයා දැන් උපතිසාපති කෙනෙක් වෙලා තියෙනවා. ශ්‍රද්ධා එනවා මනෝජ්ව හම්බ වෙන්න. ශ්‍රද්ධා මේ විදියට සාර්ථක වෙලා ඉන්නව දැක්කට පස්සේ මනෝජ්ටත් සෑහෙන සතුටුයි. කොහොම නමුත් ඔන්න මනෝජ්ගේ වැඩ තවම ඉවර නැහැ. මනෝජ්ට තියෙනවා අවසාන ඉන්ටර්විව් එක. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ්ව මුලින්ම එක් කරගෙන යනවා සැලුන් එකකට. ඊට පස්සේ මනෝජ් කොණ්ඩේ රැවුල කපාගෙන ශ්‍රද්ධා එක්ක මුලින්ම එනවා ප්‍රීතම්ව හම්බ වෙන්න. මොකද මනෝජ් මේ තැන ඉන්න ප්‍රීතම් ලොකු හේතුවක් වුණා. ප්‍රීතම්ගේ අතින් පුංචි වැරද්දක් වුණා. ඒකට මනෝජ් තරහ වුණා. නමුත් ඒ තරහ මේ වෙද්දි මනෝජ්ගේ හිතේ නැහැ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ප්‍රීතම්ට ඇවිල්ලා හැම දෙයකටම ස්තුතියි කියලා ප්‍රීතම්ගේ අතින් පුංචි වැරද්දක් වුණා. ඒකට මනෝජ් තරහ වුණා. නමුත් ඒ තරහ මේ වෙද්දි මනෝජ්ගේ හිතේ නැහැ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ප්‍රීතම්ට ඇවිල්ලා හැම දෙයකටම ස්තුතියි කියලා කියනවා. ඊට පස්සේ මනෝජ් ශ්‍රද්ධා එක්කම පිටත් වෙලා යන්න හදන්නේ ඉන්ටර්විව් එකට. නමුත් මේ වෙලාවේදී ඔන්න ශ්‍රද්ධා මනෝජ්ගේ අතට ලියුමක් දෙනවා. මනෝජ් මේක දැන්ම බලන්න තමයි හදන්නේ. නමුත් ශ්‍රද්ධා කියනවා දැන්ම බලන්න එපා. ඔයාගේ වැඩට ඉවරුණාට පස්සේ ඔයා මේ ලියුම බලන්න කියලා. කොහොමද ඊට පස්සේ අපිට පේනවා මනෝජ් ඉන්ටර්විව් එක සඳහා පිටත් වෙලා යනවා. මුලින්ම මනෝජ්ට ටික වෙලා මෙතන ඉන්න සිද්ධ වෙනවා. ඇත්තට මනෝජ් ඉන්නේ ලොකු කම්පැනියකින්. එක්සෑම් දෙකම පාස් වුණාට මේ ඉන්ටර්විව් එකෙන් ෆේල් වුණොත් එහෙම තමන්ගේ හීනය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා කියන ඒ බය මනෝජ්ගේ හිතේ තියෙනවා. අන්න ඒක නිසා තමයි මනෝජ් මේ වෙලාවේදී කම්පැනියෙන් ඉන්නේ. කොහොමද මේ වෙලාවේදී මෙතන ඉන්න නිලධාරියෙක් මනෝජ්ට කතා කරනවා. මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් එහෙම ඔක්කොම හරිද කියලා පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මෙතන ඉන්න නිලධාරියට තේරෙනවා මනෝජ් 12 වසර මුලින්ම ෆේල් වෙලා තියෙනවා. පස්සේ තමයි අඩු ලකුණු ගානකින් යන්තම් පාස් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මනෝජ් මේ ඉන්ටර්විව් එකෙන් අනිවාර්යෙන් ෆේල් වෙයි වගේ කෝණයකින් තමයි මේ නිලධාරියා මනෝජ් දිහා බලන්නේ. මනෝජ්ටත් ඒක තේරෙනවා. කොහොම නමුත් ඔන්න මෙතන ඉන්න වෙන කෙනෙක්ට මනෝජ්ව වාර දෙනවා ඉන්ටර්විව් එක තියෙන තැනට එක් කරගෙන යන්න කියලා. ඒක නා මනෝජ්ව එක් කරගෙන යන අතරතුරේදී මනෝජ්ට කියනවා අනිවාර්යෙන් ජජ් බෝඩ් එක ඔයා 12 වසර මුලින්ම ෆේල් වුණේ ඇයි කියලා ප්‍රශ්න කරයි. ඒ වෙලාවේදී ඇත්තම කියන්න යන්න එපා. ආච්චියම් මගේ හැර කමක් නැහැ. මල ගෙදරක් තිබුණ නිසා ෆේල් වුණා කියලා කියන්න. වෙනත් කිසිම දෙයක් කියන්න යන්න එපා. මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. එහෙම වුණොත් නම් අනිවාර්යෙන් මේ ඉන්ටර්විව් එකෙන් ඔයා ෆේල් වෙන එක ෆේල් වෙනවම තමයි. ඒක නිසා බොරු උත්තරයක් දෙන්න කියලා. එහෙම කියද්දී මනෝජ්ගේ හිතේ තියෙන බය තවත් වැඩි වෙනවා. කොහොම නමුත් ඔන්න මනෝජ්ව ඇරලවනවා ජජ් බෝඩ් එකේ ඉන්න තැනට. ජජ් බෝඩ් එකේ ඊට පස්සේ මනෝජ්ට වාඩි වෙන්න කියලා මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් ටික මුලින්ම පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී අර එළිය හිටපු කෙනා කියපු ආකාරයටම මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් ටික පරීක්ෂා කරලා බලනවා. ජජ් බෝඩ් එකට තේරෙනවා මනෝජ් මුලින්ම 12 වසර ෆේල් වෙලා තියෙනවා. පස්සේ තමයි යන්තම් අඩු ලකුණු ගානකින් මනෝජ් 12 වසර පාස් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක ගැන මුලින්ම මනෝජ්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ වෙලාවේදී මනෝජ්ට එළිය කියපු කෙනා දේවල් මතක් වෙනවා. මේ වෙලාවේදී බොරුවක් කිව්වනම් ඇත්තටම මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මනෝජ් මේ වෙලාවේදී බොරුවක් කියන්නේ නැහැ. ඇත්තම සිද්ධිය කියනවා. ඉස්කෝලේ ගුරුවරු උගන්වන්නේ නැහැ. ඒක නිසා එක්සෑම් එකට කොපි කරන්න ඉඩ දෙනවා. නමුත් මනෝජ් මුල්ම වතාවට එක්සෑම් එකට ලියද්දී ඒ අවස්ථාව නැති වුණා. DSP දුෂ්යන්ත ඇවිල්ලා ඒ හැම දෙයක්ම අල්ලගත්තා. මෙන්න මේ හැම කාරණයක්ම මේ වෙලාවේදී මනෝජ් ජජ් බෝඩ් එකට කියනවා. ඒක හැවට පස්සේ ජජ් බෝඩ් එකේ මූණත් අවුල් වෙලා යනවා. ඊට පස්සේ ජජ් බෝඩ් එකේ මනෝජ්ට ටිකකට එළියට යන්න කියලා කියනවා. මනෝජ් ඊට පස්සේ එළියට එනවා. මනෝජ් දැන් කලින්ටත් වඩා ලොකු කම්පැනියකින් ඉන්නේ. නමුත් මේ වෙලාවේදී මනෝජ්ට මතක් වෙනවා ශ්‍රද්ධා බලන්න කියලා දුන්න ඒ ලියුම. මනෝජ් ඊට පස්සේ මේ ලියුම දිගහැරලා බලනවා. මේ ලියුමේ ශ්‍රද්ධා ලියලා තියෙනවා. මනෝජ් ඔයා IPS කෙනෙක් වුණත් නැතත් මම හැමදාමත් ඔයාට ආදරේ. ඔයාට IPS කෙනෙක් වෙන්න බැරි වුණොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න අර පිටිමෝල කරගෙන පාඩුවේ ජීවත් වෙමු කියලා. ශ්‍රද්ධාගේ මේ වචන ටික කියවනවත් එක්කම මනෝජ්ගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ ආපහු ජජ් බෝඩ් එක මනෝජ්ට කතා කරනවා. කලින් වගේ නෙවෙයි මනෝජ් ගොඩක් නිදහසේ තමයි මේ වෙලාවේදී ජජ් බෝඩ් එක අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඉතින් ජජ් බෝඩ් එක මේ වෙලාවේදී මනෝජ්ගෙන් අහනවා 12 වසර ෆේල් වුණ එක ගැන ඔයාගෙන් අහද්දී ඔයාට ඒ වෙලාවේදී අපිට බොරු කියන්න තිබුණානේ. ඇයි ඔයා බොරුවක් කියන්නේ නැතිව ඇත්තම කිව්වේ කියලා. ඊට පස්සේ මනෝජ් ජජ් බෝඩ් එකට කියනවා මං ඒ ආකල්පය හදාගත්තේ සෑහෙන මහන්සි වෙලා 12 වසර එක්සෑම් එක මුලින්ම ලියද්දි විතරයි ඒ ප්‍රශ්නේ ඇති උනේ. ඊට පස්සෙත් ළමයින් කලින් ආකාරයටම කොපි කරලා තමයි උත්තර ලිව්වේ. ඒත් මම කිසිම ආකාරයක හොරයක් වංචාවක් කරන්න ගියේ නැහැ. මට පුළුවන් විදියට මම පාඩම් කරලා එක්සෑම් එක ලිව්වා. ඒක නිසා අනිත් ළමයින්ට වඩා අඩු ලකුණු ගාණක් තමයි මට හම්බ වුනේ. නමුත් ඇත්තටම ඒ අඩු ලකුණු ගාණ මට ලැබුණට මම ගොඩක් සතුටු වුණා. මොකද මම මගේ මහන්සියෙන් තමයි ඒ ලකුණු ටික හරි ගත්තේ කියලා. මොනවා වුණත් මනෝජ් ඇත්තම කතා කරන කෙනෙක් කියලා ජජ් බෝඩ් එකට තේරෙනවා. කොහොමද ඊට පස්සේ මනෝජ් තවදුරටත් ජජ් බෝඩ් එකට කියනවා අපේ රටටත් වෙලා තියෙන මේකම තමයි. ජනතාව උගත් බුද්ධිමත් වෙන එකට නායකයන් කැමති නැහැ. මොකද ජනතාව බුද්ධිමත් වුණොත් එහෙම නායකයන්ටම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. කොහොමද ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මනෝජ්ට ඉංග්‍රීසි වචනයක් එක්කම කියනවා ඔයා මේකට ගැලපෙන්නේ නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ කියලා. ඇත්තටම ඉංග්‍රීසි වචනේ තේරුම මනෝජ් දන්නේ නැහැ. නමුත් මනෝජ්ට මේ වෙලාවේදී ජජ් බෝඩ් එක මොන වගේ දෙයක්ද අදහස් කළේ කියලා තේරෙනවා. ඊට පස්සේ ජජ් බෝඩ් එකට මනෝජ් කියනවා නැහැ මම මේකට ගැලපෙනවා කියලා. ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මනෝජ්ට කියනවා එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයා මේකට ගැලපෙනවා කියලා ඔප්පු කරලම් පෙන්නන්න කියලා. ඊට පස්සේ මනෝජ් ටිකක් කල්පනා කරලා ජජ් බෝඩ් එකෙන් වතුර වීදුරුවක් ඉල්ලනවා. ඉතින් ඇත්තටම මෙතන වතුර වීදුරුවක් තියෙනවා. ඒ වතුර වීදුරුව දුන්නට මනෝජ් ගන්නේ නැතිව ජජ් බෝඩ් එකෙන් ආපහු ඉල්ලනවා. මට වෙනත් කෝප් එක දාපු වතුර ටිකක් ගන්න පුළුවන්ද කියලා. නමුත් ජජ් බෝඩ් එකෙන් ඊට පස්සේ මනෝජ්ට කියනවා කෝප්පේ මොකක් වුණත් තියෙන්නේ පිරිසිදු වතුරනේ කියලා. ඉතින් ඇත්තටම මනෝජ් හයිලයිට් කරන්න උත්සාහ කරපු පොයින්ට් එකත් ඒකම තමයි. කෝප්පේ මොකක් වුණත් ඇතුලේ තියෙන
තියෙන්නේ පිරිසිදු වතුරනේ. අන්න ඒ විදිහටම මේ ප්‍රශ්නය ගැනත් හිතනවා නම් මනෝජ් කියන්නේ මේකට ගොඩක් සුදුසු කෙනෙක් කියලා තමයි මනෝජ් මේ වෙලාවේදී ජජ් බෝඩ් එකට ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මනෝජ් පැහැදිලි කරන්න උත්සාහ කළේ මොකක්ද කියලා ජජ් බෝඩ් එකට තේරෙනවා. නමුත් තවමත් ජජ් බෝඩ් එකට මනෝජ් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඊට පස්සේ ජජ් බෝඩ් එක මනෝජ්ගෙන් අහනවා මේකෙන් සිලෙක්ට් උනේ නැති වුණොත් එහෙම ඔයා මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ගන්න පුළුවන්ද කියලා. නමුත් ජජ් බෝඩ් එකෙන් ඊට පස්සේ මනෝජ්ට කියනවා කෝපය මොකක් වුණත් තියෙන්නේ පිරිසිදු වතුරනේ කියලා. ඉතින් ඇත්තටම මනෝජ් හයිලයිට් කරන්න උත්සාහ කරපු පොයින්ට් එකත් ඒකම තමයි. කෝපය මොකක් වුණත් ඇතුලේ තියෙන්නේ පිරිසිදු වතුරනේ. අන්න ඒ විදිහටම මේ ප්‍රශ්නය ගැනත් හිතනවා නම් මනෝජ් කියන්නේ මේකට ගොඩක් සුදුසු කෙනෙක් කියලා තමයි මනෝජ් මේ වෙලාවේදී ජජ් බෝඩ් එකට ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මනෝජ් පැහැදිලි කරන්න උත්සාහ කළේ මොකක්ද කියලා ජජ් බෝඩ් එකට තේරෙනවා. නමුත් තවමත් ජජ් බෝඩ් එකට මනෝජ් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඊට පස්සේ ජජ් බෝඩ් එක මනෝජ්ගෙන් අහනවා මේකෙන් සිලෙක්ට් උනේ නැති වුණොත් එහෙම ඔයා මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ඊට පස්සේ මනෝජ් hina වෙලා ජජ් බෝඩ් එකට කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මැඩම් මේකෙන් සිලෙක්ට් උනේ නැත්තම් මම ස්කූල් ටීචර් කෙනෙක් හරි වෙනවා. අරමුණට යනකම් මම්මගේ ගමන නතර කරන්නේ නැහැ කියලා. කොහොමද ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මෙන්න මේ විදියට ඉන්ටර්විව් එක ඉවර කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉන්ටර්විව් එකේ රිසල්ට්ස් ඇවිල්ලා ශ්‍රද්ධා බලෙන්ම වගේ තමයි මනෝජ් එක් කරගෙන රිසල්ට්ස් බලන්න එන්නේ. මොකද මනෝජ් හොඳින්ම දන්නවා ඉන්ටර්විව් එකෙන් කීයටවත් එයා පාස් වෙන්න විදියක් නැහැ කියලා. මොකද ජජ් බෝඩ් එකට ඕන විදියට නෙවෙයි මනෝජ් උත්තර දුන්නේ. අන්න ඒක මනෝජ් හොඳින්ම දන්නවා. නමුත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ශ්‍රද්ධා රිසල්ට්ස් බැලුවට පස්සේ මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙයි කියලා මනෝජ් හිතාගෙන හිටියට මනෝජ් උඩින්ම ඉන්ටර්විව් එකෙන් පාස් ඒ කියන්නේ ඔන්න අවසානයේදී මනෝජ් සමත් වෙලා තියෙනවා කොහොම හරි එයාගේ හීනය හැබෑ කරගන්න. ඇත්තටම මනෝජ්ගේ ඉන්ටර්විව් එක ඉවරනාට පස්සේ මනෝජ් ගැන ජජ් බෝඩ් එක කතා වෙලා තියෙනවා. මනෝජ් කිසිසේත්ම මේකට ගැලපෙන්නේ නැහැ කියලා ජජ් බෝඩ් එකේ කිහිප දෙනෙක් හිතාගෙන හිටියට එතන හිටපු අනිත් ජජ් බෝඩ් එකයි කියලා තියෙනවා. විභාග ලියලා ෆිල්ටර් කරලා ගන්න බැරි විදිහේ ගොඩක් ක්වොලිටිස් මනෝජ් ළඟ තියෙනවා. අන්න ඒක නිසා මනෝජ් වගේ කෙනෙකුත් මේ ශාස්ත්‍රයේ ඉන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි ජජ් බෝඩ් එක මනෝජ්ව ඉන්ටර්විව් එකෙන් පාස් කරලා තියෙන්නේ. මේ කතාව හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න උදේ කරන්නත් එපා.